ආයිබෝවන් අද ලෝකේ පුරාම ඇසෙන්නේ එකම කතාවක්. ඒ තමයි ඉරාන ඊශ්‍රායිල යුද්ධයේ කතාව. 21 වන සියවසේ අපි ගත කරමින් ඉන්න මේ අවධිය තුන්වන ලෝක යුද්ධයක අද්දරද කියන බය අද හැම මිනිස්සෙක් තුලම තියෙනවා. විශේෂයෙන්ම මැද පෙරදිග කලාපයේ ඉරානය සහ ඊශ්‍රායලයේ අතර ඇති වෙලා තියෙන මේ උණුසුම් තත්ත්වය හුදෙක් ප්‍රාදේශීය ගැටුමකින් එහාට ගිහින් අද වෙද්දී ලෝක දේශපාලන සිතියම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් තීරණාත්මක හැරවුම් ලක්ෂයක් බවට පත් වෙලා. අපි ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය දෙස බැලුවොත් ඔවුන් මේ සිදුවීම් වාර්තා කරන්නේ හරිම සරලව. එක්ක මේක ආගමික යුද්ධයක්, එහෙම නැත්නම් මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්, නැත්නම් ඉන්ධන පිළිබඳ ප්‍රශ්නයක්. ඇමරිකාව හා ඊශ්‍රායලය ඉරානයට ගැහුවා, ඉරානය පෙරලා පහර දුන්නා. මේක තමයි අපට මතු පිටින් ඇහෙන්න තියෙන කතාව. හැබැයි මේ කතාව ඒ වගේ සරල එකක් නෙමෙයි. ඒ වගේම අපිට මේ මතු පිටින් පෙනෙන කතාවෙන් සෑහීමකට පත් වෙන්නත් බෑ. අද අපි ඉදිරිපත් තීරි හරහා උත්සාහ කරන්නේ මේ සිදුවීම් පිටුපස තියෙන සැබෑ දේශපාලනය මොකක්ද කියලා හොයලා බලන්න. අපි දන්නවා යුද්ධයක් කියන්නේ හුදෙක් වෙඩිඋණ්ඩ සහ මිසයිල විතරක් නෙමෙයි. යුද්ධයක් කියන්නේ ප්‍රාග්ධනය, වෙළඳ පොළවල් සහ බලය බෙදා ගැනීමේ අතිශය සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් ඒ ගැන කතා කරද්දී අපිට මගහැරිය නොහැකි දැවැන්ත චින්තකයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ තමයි කාල් මාක්ස් සහ වී.අයි. ලෙනින්. මීට වසර 100කට වඩා වැඩි කාලයකට කලින් ඔවුන් පෙන්වා දුන්නා අධිරාජ්‍යවාදය පිළිබඳ න්‍යාය. වර්තමානයේ ඉරාන ඊශ්‍රායල් අර්බුදය තුල දකින්න ලැබෙන්නේ මේ අධිරාජ්‍යවාදයම තමයි. මුලින්ම අපි මේ ගැටුමේ දෘෂ්ටිවාදාත්මක මුල් මොනවාද කියලා තේරුම් ගමු. අපි දන්නවා ඕනෑම දේශපාලන ක්‍රියාවලියක අඩිතාලම තියෙන්නේ ආර්ථික ක්‍රමය තුල කියලා. එහෙනම් ධනවාදී සමාජ ක්‍රමයේ අඩිතාලම තමයි ධනේශ්වර ආර්ථික ක්‍රමය. ඉතින් මේ මූලයෙන් තමයි වර්තමාන අර්බුදේ නිර්මාණය කරලා තියෙන්නේ. කාල් මාක්ස් කිව්වා ධනේශ්වර ආර්ථික ක්‍රමය තුල භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ මිනිස් අවශ්‍යතා සඳහා නෙමෙයි ලාභය වෙනුවෙන් කියලා. ලාභය වෙනුවෙන් භාණ්ඩ නිෂ්පාදනය කරද්දී ලොකු ගැටලුවක් මතුවෙනවා. ඒ තමයි ධනපතියෝ වැඩියෙන් භාණ්ඩ නිෂ්පාදනය කරනවා. නමුත් ඒ භාණ්ඩ මිලදී ගන්න තරම් මිනිස්සුන්ට වැටුපක් වත්කමක් නැහැ. එතකොට වෙන්නේ වෙළඳපොළ තුල භාණ්ඩ පිරී ඉතිරී යනවා. හැබැයි මිනිස්සුන්ට ඒව මිලදී ගන්න තරම් වත්කමක් නැහැ. මෙන්න මේ අර්බුදය කාල් මාක්ස් හැඳින්නුවා අතිරික්ත නිෂ්පාදනයේ අර්බුදය කියලා. මේ ගැටලුව මතුවෙද්දී ධනපතියෝ මේක විසඳන්න විවිධ උත්සාහයන් ගත්තා. ඒ උත්සාහයන්හි ප්‍රතිඵලයක් විදිහට ධනපති පන්තියට මේකට විසඳුම් දෙකක් ලැබෙනවා. පළමු විසඳුම උනේ තමන්ගේම රටවල ජනතාවට භාණ්ඩ මිලදී ගන්න ණය ලබා දෙන එක. දෙවෙනි විසඳුම උනේ අලුත් රටවල්, අලුත් වෙළඳ පොළවල් ධනපතියන් විසින් අත්පත් කරගන්න එක. මෙන්න මේ විසඳුම් දෙකෙන් දෙවෙනි විසඳුම පිළිබඳව තමයි වී.අයි. ලෙනින් ගැඹුරින් කතා කරේ. ධනවාදයේ මුල් අවධියේදී නිදහස් තරඟකාරී ධනවාදය තමයි පැවතුනේ. ඒ කියන්නේ වෙළඳ පොළ තුල එක් නිෂ්පාදකයෙකුට හෝ එක් සමාගමකට විශාල බලයක් තිබුණේ නැහැ. එකම වර්ගයේ භාණ්ඩ නිපදවන උඩා පරිමාණයේ කර්මාන්තකරුවන් විශාල ප්‍රමාණයක් හිටියා. මේ අය එකිනෙකා සමග මිලෙහි වෙනස්කම් සහ ගුණාත්මක භාවයේ වෙනස්කම් මත තරඟ කරා. ඒකෙදි කාර්යක්ෂම තරඟකාරී සමාගම් ඉදිරියට ගියා, අකාර්යක්ෂම සමාගම් වැසිලා ගියා. 19 වෙනි සියවසේ අග කාලයේ 20 වන සියවසේ මුල් භාගයේ වෙන විටත් මේ ක්‍රියාවලිය ගුණාත්මක හැරවුමක් බවට පත් වෙනවා. මේ කාල සීමාවේ උඩා පරිමාණයේ කර්මාන්ත බිඳ වැටිලා මහා පරිමාණ කර්මාන්ත නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඔවුන් වෙළඳ පොලේ ඒකාධිකාරයන් නිර්මාණය කරා. ඒ ආර්ථික ක්‍රියාවලිය හඳුන්වනවා ඒකාධිකාරී ධනවාදය කියලා. මේ ඒකාධිකාරී ධනවාදය තුල මම කලින් කියපු අතිරික්ත නිෂ්පාදනයේ අර්බුදය තවදුරටත් පැන්නගින්න පටන් ගත්තා. ඒ තමයි ධනපතියෝ වැඩියෙන් භාණ්ඩ නිෂ්පාදනය කරනවා. නමුත් ඒ භාණ්ඩ මිලදී ගන්න තරම් මිනිස්සුන්ට වැටුපක් වත්කමක් නැතිවීම. ඉතින් මේ ධනපතියන් මේකට විසඳුම් ලෙස අලුත් රටවල්, අලුත් වෙළඳ පොළවල් අත්පත් කරගන්න පටන් ගත්තා. ඒකෙදි තමයි අධිරාජ්‍යවාදය බිහි වුණේ. හැබැයි මේ අධිරාජ්‍යවාදය කියන්නේ තවදුරටත් භාණ්ඩ විකුණන එකම විතරක් නෙමෙයි. ප්‍රාග්ධනය අපනයනය කිරීම හරහා
පරපෝෂිත ආර්ථිකයක් නිර්මාණය කිරීම තමයි අධිරාජ්‍යවාදය හරහා කරේ. සරලව කිව්වොත් වර්තමානයේ පරිදියේ රටවල් කියලා හඳුන්වන නැත්තම් තුන්වෙනි ලෝකයේ රටවල් කියලා හඳුන්වන රටවල් වල ශ්‍රමය ලාභයි, අමුද්‍රව්‍ය ලාභයි, ඉඩම් ලාභයි. මේ නිසා ධනපති සමාගම් තමන්ගේ ප්‍රාග්ධනය ඒ රටවල් වල ආයෝජනය කරා. ඒ හරහා අතිවිශාල ලාභයක් ලබා ගන්න ඔවුන් සමත් වුණා. මම මේක සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ඇමරිකාවේ හෝ යුරෝපයේ තියෙන දැවැන්ත ඇඟලුම් සමාගම් ඇඳුම් මහන්න තමන්ගේ රටේ කර්මාන්තශාලා දාන්නේ නැහැ. ඔවුන් කරන්නේ තමන්ගේ ප්‍රාග්ධනය පාවිච්චි කරලා ශ්‍රී ලංකාව, බංගලාදේශය, වියට්නාමේ මේ වගේ පරිදියේ රටවල ඇඟලුම් කර්මාන්තශාලා ආරම්භ කිරීම. එතකොට ඔවුන්ට අඩු ඇටුපකට වැඩ කරන කම්කරුවෝ හොයාගන්න පුළුවන්. ඒ වගේම ලාභෙට අමුද්‍රව්‍ය ලබා ගන්නත් පුළුවන්. ඒක හරහා දැවැන්ත ලාභයක් හොයාගන්න මේ ධනපති සමාගම් වලට පුළුවන්. මේ විදිහට ප්‍රාග්ධනය අපනයනය කිරීමෙන් බලවත් රටවල් ලෝකේ ණය හිමියන් බවට පත් වුණා. ඒ නිසා තවදුරටත් මහන්සි වී භාණ්ඩ නිපදවීමට ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ. ඔවුන් කළේ අනෙක් රටවල් වලට ණය දීලා පොලිය ලබා ගන්න එකයි අනෙක් රටවල් වල සම්පත් සහ කොටස් වල අයිතිය තමන් යටතේ තියාගෙන ලාභාංශ ලබා ගන්නයි පුරුදු වෙච්ච එක. වී.ආයි ලෙනින් මේක හැඳින්වුවේ කුලීකාර රාජ්‍යයන් කියන නමින්. ඒ කියන්නේ තමන්ගේ නිෂ්පාදන ශක්තිය භාවිතා නොකර අනුන්ගේ ශ්‍රමයෙන් සහ ඔවුන්ගෙන් ලැබෙන පොලියෙන් සහ ලාභයෙන් ජීවත් වෙන රටවල් විදියට. ඉතින් මෙවැනි කුලීකාර රාජ්‍යයන් තමයි ලෝකයේ බොහෝ රටවල් ණය උගුලකට හිර කරලත් තියෙන්නේ. ඒ වගේම තවත් කරුණක් වෙන්නේ වර්තමානයේ වෙනකොට ලෝකයේ භූමිය බලවත් රටවල් විසින් අත්පත් කරගෙන අවසන්. එහෙම අවස්ථාවක අලුත් වෙළඳ පොලක් අත්පත් කරගන්නවා නම් ඒ රට සමග යුද්ධ කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි මේ යුද තත්ත්වයනුත් පෙන්නුම් කරමින් තියෙන්නේ. ඉතින් එහෙමනම් ධනවාදය පවත්වාගෙන යන්න මිනිස් ජීවිත දේපල විනාශ කරන මහා පරිමාණ යුද්ධ අත්‍යවශ්‍ය වෙනවා. මොකද එහෙම නැතුව වෙළඳ පොළවල් අත්පත් කරගන්න ධනපතියන්ට හැකි වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ලෙනින්වාදී විග්‍රහය තුළ ඉඳලා බලනකොට අපිට පේනවා ඉරාන ඊශ්‍රායල් ගැටුම කියන්නේ උදෙක් මිසයිල් ප්‍රහාර මාලාවක් නෙමෙයි. ඒක ලෝක බලවතුන් තමන්ගේ මූල්‍ය ප්‍රාග්ධනය සහ බලය ආරක්ෂා කරගන්න කරන මාරාන්තික සූදුවක් කියලා. මම දැන් අධිරාජ්‍යවාදය ඉරාන ඊශ්‍රායල යුද්ධයට බලපාලා තියෙන්නේ කොහොමද කියලා ඔබත් සමග කතා කරන්නම්. වර්තමාන ඉරාන ඊශ්‍රායල යුද්ධයේ තේරුම් ගන්න නම් අපි හරියටම වසර 70ක් ආපස්සට යන්න ඕන. ඒ කියන්නේ 1950 දශකයේ මුල් භාගයට. 1950 දශකය කියන්නේ ඉරානයේ තමන්ගේ රටේ සම්පත් ගැන අලුතින් හිතන්න පටන් ගත්තු කාලවකවනවා. ඒ කාලේ ඉරානයේ තෙල් සම්පත සම්පූර්ණයෙන්ම පාලනය කරේ බ්‍රිතාන්‍යයට අයත් ඇන්ග්ලෝ ඉරානියන් ඔයිල් කම්පැනිය. අද අපේ භාෂාවෙන් කිව්වොත් BP කියන සමාගම. 1951 ඉරානයේ බලයට පත් වුණා දේශප්‍රේමී නායකයෙක්. ඒ තමයි මොහොමඩ් මොසාඩේ. ඔහු අධිරාජ්‍යවාදීන්ට දරාගන්න බැරි වැඩක් කරා. ඒ තමයි ඉරානයේ තෙල් සම්පත ජනසතු කිරීම. ඒ වගේම ඔහු කිව්වා ඉරානයේ තෙල් අයිති ඉරාන වැසියන්ට මිස බ්‍රිතාන්‍ය සමාගම් වලට නෙමෙයි කියලා. මේක බටහිර ලෝකයට මාරාන්තික පහරක් වුණා. මොකද ඔවුන්ගේ කාර්මික ශිෂ්ටාචාරය දුවන්නේ මේ මැද පෙරදිග තෙල් වලින්. මෙන්න මෙතනදි තමයි අධිරාජ්‍යවාදය තමන්ගේ නියම ස්වරූපය පෙන්වන්න. 1953 දී ඇමරිකාවේ CIA ආයතනයත් බ්‍රිතාන්‍යයේ M16 ආයතනයත් එකතු වෙලා ඔපරේෂන් ඒජැක්ස් නමින් කුමන්ත්‍රණයක් කරලා මොසාඩෙක්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරලලා දානවා. ඒ වෙනුවට ඔවුන් තමන්ගේ ගැත්තෙක් වුණ ෂා රජුව බලයට පත් කරනවා. මේක තමයි අධිරාජ්‍යවාදය කියලා කියන්නේ. ඇමරිකාවට ප්‍රජාතන්ත්‍රවාදයේ මානව හිමිකම් මේ දේවල් වැඩක් නැහැ. උන්ට අවශ්‍ය වෙන්නේ තමන්ගේ මූල්‍ය ප්‍රාග්ධනය ආරක්ෂා කරගන්න එක විතරයි. මේ ෂා රජුගේ පාලන කාලය කියන්නේ ඉරානයේ ඇමරිකාවේ හොඳම හවුල්කරුවෙක් බවට පත් වුණු කාල සීමාව. හැබැයි 1979 දී සිද්ධ වුණු ඉරාන විප්ලවයත් එක්ක මේ තත්ත්වය උඩ යටිකුරු වුණා. ඉරානයේ නැවත වතාවක් බටහිර ආධිපත්‍යයෙන් මිදිලා ඇමරිකාව හා යුරෝපයට අභියෝග කරන්න පටන් ගත්තා. එදා ඉඳන් අද වෙනකම්ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් උත්සාහ කරන්නේ ඉරානයේ නැවත තමන්ගේ පාලනයට ගන්න. ඒ එදා ලෙනින් පෙන්වා දුන්න
අධිරාජ්‍යවාදයේ ප්‍රධාන ලක්ෂණයක් වුණු පරිදියේ රටවල් වල ස්වභාවික සම්පත් ඒකාධිකාරී ලෙස පාලනය කිරීමේ අවශ්‍යතාවයට. මේකම ඊශ්‍රායලයට ගලපලා බැලුවොත් ඊශ්‍රායලය කියන්නේ හුදෙක් රාජ්‍යයක් විතරක් නෙමෙයි. දේශපාලන විශ්ලේෂකයෝ ඊශ්‍රායලය හඳුන්වන්නේ නොගිලෙන යුද නෞකාවක් කියලා. ඇමරිකාව මැද පෙරදිග කලාපයේ තමන්ගේ බලය තහවුරු කරගන්න, තෙල් මාර්ග, වෙළඳ මාර්ග ආරක්ෂා කරගන්න පාවිච්චි කරන ප්‍රධානම මෙවලම තමයි ඊශ්‍රායලය. ඒ නිසා තමයි ඊශ්‍රායලය මේ යුද්ධයට ප්‍රවේශ වෙන්නේ. ලෙනින් කිව්වා වගේ ලෝකයේ භූගෝලීය වශයෙන් බෙදා ගැනීම අවසන් වෙලා තියෙන පසුබිමක ඉරානය කියන්නේ මේ බෙදීමට අභියෝග කරන තමන්ගේම ස්වෛරීත්වයක් ඉල්ලන රටක්. ඒ නිසා අධිරාජ්‍යවාදීන්ට ඉරානය කියන්නේ පැලපදියන්න වූ අන්තරාදායක කලාපයක්. ඉතින් අද අපි දකින ඉරාන ඊශ්‍රායල් ගැටුම කියන්නේ වසර 70ක් තිස්සේ ඇදුණු මේ තෙල් දේශපාලනය සහ අධිරාජ්‍යවාදී බලව්‍යාප්තියේ වර්තමාන මුහුණුවර. ඔවුන් මේක ජාතිකවාදී හෝ ආගමික ප්‍රශ්නයක් විදියට පෙන්වන්න උත්සාහ කරන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ අවධානය මේ ආර්ථික යුද්ධයෙන් ඉවත් කරන්න. ඒ වගේම තව දෙයක් තමයි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ යුද්ධයක් කියන්නේ රජයකට සිද්ධ වෙන්න මහා විශාල වියදමක් සහ පාඩුවක් කියලා. ඒක සාමාන්‍ය ජනතාවටත් ඒ වගේම රජයේ පොදු භාණ්ඩාගාරයටත් ඇත්තක් වෙන්න පුළුවන්. නමුත් ධනපති පන්තියේ එක්තරා කොටසකට යුද්ධය කියන්නේ පට්ට ලාභදායී ව්‍යාපාරයක්. මේක තමයි එදා ලෙනින් පෙන්වා දුන්න හමුදාමය ඒකාධිකාරී ධනවාදය. අද ලෝකයේ දේශපාලනය කරන්නේ වොෂින්ටනය හෝ ටෙල් අවීව් වල ඉන්න දේශපාලකයන් විතරක් නෙමෙයි. ඒ පිටුපස ඉන්නවා මිලිටරි ඉන්ඩස්ට්‍රියල් කම්ප්ලෙක්ස් එක හෙවත් හමුදාමය කාර්මික සංකීර්ණය. මේක ඇතුලේ ඉන්නේ ලෝකයේ දැවැන්ත ආයුධ නිෂ්පාදනය කරන සමාගම්. අපි උදාහරණයක් ගත්තොත් ඉරානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කරනකොට ඒ මිසයිල ප්‍රහාරය වළක්වන්න ඊශ්‍රායලය පාවිච්චි කරන අයන් ඩෝම් හෝ ඇරෝ පද්ධතිවල එක් මිසයිලයක් විතරක් ඩොලර් ලක්ෂ ගණනක්, ඇතැම් මේවා ඩොලර් මිලියන ගණනක් වෙනවා. මේ මිසයිල නිෂ්පාදනය කරන්නේ ඇමරිකානු සමාගම්. එතකොට යුද්ධයේ ඇවිලෙන තරමට, මිසයිල විදින තරමට මේ සමාගම් වලට ඇනවුම් ලැබෙනවා. ඔවුන්ගේ කොටස් වෙළඳ පොළ අගයන් ඉහළ යනවා. ඒක අවසානයේ ආයුධ නිෂ්පාදනය කරන සමාගම් වලට දැවැන්ත ලාභයක් බවට පත් වෙනවා. ඒ වගේම මේ ආයුධ සමාගම්ම තමයි දේශපාලකයන්ගේ මැතිවරණ ව්‍යාපාරවලට විශාල වශයෙන් මුදල් වියදම් කරන්නේ. ඒ වෙනුවට වුන් දේශපාලකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නිරන්තරයෙන් ආයුධ මිලදී ගන්න, නිරන්තරයෙන් ගැටුම් පවතින ලෝක දේශපාලන වටපිටාවක්. ඉතින් ඊශ්‍රායලය කියන්නේ ඇමරිකානු ආයුධ සඳහා තියෙන ලොකුම පර්යේෂණාගාරය. ඇමරිකාව ඊශ්‍රායලයට දෙන බිලියන ගණනක ආධාරවලින් වැඩි හරියක්ම ආපහු යන්නේ ඇමරිකාවෙම තියෙන ආයුධ සමාගම් වලට. මේක තමයි ලෙනින් එදා පෙන්වා දුන්න ප්‍රාග්ධනය අපනයනය කිරීමේ නූතන මුහුණුවර. මේකෙදි වෙන්නේ ඇමරිකාව වගේ රටවල් ඊශ්‍රායලයට සල්ලි ණයට හරි ආධාර විදියට හරි ලබා දෙනවා. අවසානයේ ඒ සල්ලි වලින් තමන්ගේම ආයුධ මිලදී ගන්න කියලා ඇමරිකාව බල කරනවා. අන්තිමට ඒ රටවල් යුද්ධයෙන් විනාශ වෙනකොට ඒ රටවල් නැවත ගොඩනගන්න කොන්ත්‍රාත් බාරගන්නෙත් ඒ බටහිර සමාගම්ම විසින්. ඉතින් ඉරානය වගේ රටවල් මේ ආර්ථික චක්‍රයට අභියෝග කරනකොට දැවැන්ත සමාගම්වල ලාභයට තර්ජනයක් ඇති වෙනවා. ඒ නිසා තමන්ගේ ප්‍රචාරක යාන්ත්‍රණය පාවිච්චි කරලා ඉරානයේ ලෝකයට තර්ජනයක් කියන මතය සමාජගත කරනවා. ඒ වගේම මිනිස්සුන්ගේ හදවත්වලට භීතිය ඇතුළු කරලා ඒ භීතියම පාවිච්චි කරලා තමන්ගේ ආයුධ ටික විකුණ ගන්නවා. ඉතින් යුද්ධය කියන්නේ මනුෂ්‍යත්වයේ පරාජයක් වුණාට ධනවාදයට ඒක තවත් එක් වෙළඳපොළ අවස්ථාවක් විතරයි. මේ ලාභය මත පදනම් වූ සමාජක්‍රමය ඇතුලේ සාමය කියන්නේ නිකම්ම වචනයක් විතරයි. ඒකයි මාක්ස් ලෙනින් කිව්වේ සැබෑ සාමය ඇති කරන්න නම් යුද්ධයෙන් ලාභ ලබන මේ පන්තිය පරාජය කළ යුතුයි කියන එක. කාල් මාක්ස් සහ ලෙනින් දෙන්නම අවධාරණය කරපු වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි සකල දේශවාසී නිර්ධනයනි එක්වව් කියන තේමාව. ඇයි ඔවුන් එහෙම කිව්වේ? මොකද අධිරාජ්‍යවාදීන් ලෝකයේ බෙදාගෙන මරා ගන්නකොට ඒ හැම රටකම ඉන්න වැඩ කරන ජනතාවට ඉන්නේ පොදු සතුරේ. ඒ තමයි යුද්ධයෙන් ලාභ ලබන ධනපති පන්තිය. ඊශ්‍රායලයේ සාමාන්‍ය වැසියටත් ඉරානයේ සාමාන්‍ය වැසියටත් අවශ්‍ය වෙන්නේ
තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න. බඩගින්නක් නැතිව ජීවත් වෙන්න අවස්ථාවක් හදන්න. ඒ වගේම සාමකාමී පරිසරයක් තුළ ජීවත් වෙන්න. නමුත් මේ දෙපැත්තෙම ඉන්න පාලක පන්ති ජාතිකවාදය ආගම පාවිච්චි කරලා මේ මිනිසුන්ව එකිනෙකාට එරෙහිව උසිගන්නනවා. මාක්ස්වාදය අනුව කිව්වොත් ඔවුන් මිනිස්සුන්ව සැබෑ පන්ති සතුරාගෙන් ඉවත් කරනවා. ඒ නිසා සැබෑ සාමය කියන්නේ උදෙක් වෙඩි තැබීම නැවැත්වීම පමණක් නෙවෙයි. සැබෑ සාමය ඇතිවෙන්න නම් යුද්ධයට අවශ්‍ය කරන මේ සමාජ ආර්ථික ක්‍රමය පරාජය කළ යුතු වෙනවා. ඉතින් ඉඩියුපප් තියරි හරහා අද අපි මේ දීර්ඝ විග්‍රහය කරේ මේ සිදුවීම් දෙස විචාරාත්මකව බලන පිරිසක් අද ලෝකයට අවශ්‍ය බව ඔබට පෙන්වා දෙන්න. ඉතින් ලෝකයේ ගිනි ගන්නා විට ඒ ගින්නට පිදුරු දමන බලවේග කවුද කියලා හඳුනගන්න එක ඔබේ වගකීම. ඉතින් අවසාන වශයෙන් මට ඔබෙන් අහන්න ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔබ තවදුරටත් විශ්වාස කරන්නේ මේක ආගම් දෙකක් හෝ ජාතීන් දෙකක් අතර ගැටුමක් කියලාද? නැත්තම් මේක පිටුපස තියෙන ලෙනින් පෙන්වා දුන්න අධිරාජ්‍යවාදී සූදුව ඔබට දැන් පැහැදිලිද? ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝව තවත් අයට නරඹන්න, ෂෙයා කරන්න, එඩුපප් තියරි නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් සමග එකතු වෙන්න ලෙස ඔබට ආරාධනා කරනවා.